හරි පුතේ ඔයාට මෙන්න මේ විදිහේ ලේත් මැෂින් එකකින් තමයි ප්‍රැක්ටිකල් එක කරන්න එන්නේ. ඒ හින්දා මේ පොඩ්ඩක් මේකේ ක්‍රියාවලිය ගැන ලේත් මැෂින් එකෙන් කොහොමද මේ වැඩේ කරන්නේ කියන එක පිළිබඳ පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ හින්දා මම පියවරෙන් පියවර ඔයාට පැහැදිලි කරන්නම් මේ ලේත් මැෂින් එකෙන් ඔයාට කොයි විදිහේ ප්‍රැක්ටිකල් එකක්ද දෙන්නේ කියන එක. හරි? ඔයාට හම්බ වෙනවා මෙන්න මේ වගේ ටෙෆ්ලෝන්. මේක නයිලෝන් නෙමෙයි මේක ටෙෆ්ලෝන් පොඩි රොඩ් එකක් එනවා. පොඩි ටෙෆ්ලෝන් කෑල්ලක් එනවා. සිලින්ඩරාකාර හැඩේ තියෙන එකක්. ඔයා ඉස්සල්ලාම කරන්න ඕනේ මෙන්න මේ සිලින්ඩරාකාර හැඩේ තියෙන ටෙෆ්ලෝන් එක මෙන්න මේකේ ලේත් මැෂින් එකේ චක් එකට හයි කරගන්න ඕනේ. හරිද? චක් එකට හයි කරගන්න මෙන්න මෙහෙම මේ වගේ ටූල් එකක් ඇති ටී හැඩේ එහෙම නැත්නම් ලොකු ඇලංකියක් ඇති. ඒකෙන් මෙන්න මේ සිදුරට දාලා බුරුල් කරනකොට මෙන්න මෙතන මේ තියෙන ජෝ මේ අණු තුන ඈත් වෙනවා. හරිද? අණු තුන වැඩි ඈත් කරගන්න එපා. මෙන්න මේ ජෝ ටික ගැලවිලා වැටෙනවා. ඒ කියන්නේ මේ අණු ටික මෙතනින් ගැලවිලා වැටෙනවා. ඒ හින්දා ඔයා මෙන්න මෙතෙන්ට ටෙෆ්ලෝන් කෑල්ල තියාගෙනම මෙන්න මේක බුරුල් කරලා හිර කරගන්න. වැඩි බුරුල් කරන්න එපා කියලා කියන්නේ. හරි නේද? right. ඔන්නම හිර කරගන්න. right. ඊට පස්සේ පොඩ්ඩක් කරකලත් බලන්න ඕනම right. අවුලක් තියනවද කියලා. ඊට පස්සේ ඔයාට එනවා මෙන්න මේ වගේ ටූල් එකක් එතනින් තියලා ඇති. මෙන්න මේකට අපි කියන්නේ පුතේ ඩයල් ගේජ් එක. මුහුණත් තාමාන. මෙන්න මේ ඩයල් ගේජ් එක මෙන්න මේ හරියෙන් තියාගෙන මේකේ තියෙනවා පොඩි මැග්නට් බේස් එකක්. අන්නේ මැග්නට් බේස් එකේ මෙන්න මෙතන තියෙනවා පොඩි ස්විච් එකක්. අන්නේ අරගපුවම මෙන්න මේක මැග්නට් වෙලා හරිද? අපිට ඒක පොලව ගන්න බැරි මට්ටමට එනවා. right? මැග්නට් බේස් එකක්. right? ඊට පස්සේ ඊළඟට මෙන්න මේක පොඩ්ඩක් බුරුල් කරගෙන චුට්ටක් බුරුල් කරගන්න. බුරුල් කරගෙන මෙන්න මේ ඩයල් ගේජ් එක ගෙනල්ලා මෙන්න මෙතෙන්ට හරියටම මේ නයිලෝන් රොඩ් එකේ එහෙම නැත්නම් ටෙෆ්ලෝන් රොඩ් එකේ ගෑවෙන්නේ නැති විදිහට මෙන්න මේක ඔන්නෝම ගානට ඇඩ්ජස්ට් කරගන්න. ඇඩ්ජස්ට් කරගෙන මෙන්න මේක කරකලා බලන්න කොහේ හරි ටච් වෙනවද කියලා. හරි? කොහේ හරි ටච් වෙනවද කියලා බලන්න. හරිද? ඔන්න ඔතන ටච් වෙනවා. ඒකේ ටච් වෙන්නේ මෙන්න මේකේ පොඩි කෑල්ලක් උඩට ඇවිල්ලා තිනවා. ඒක ගැටලුවක් නෑ. හරිද? එහෙනම් මෙන්න මේක හරියට සෙන්ටර් වෙලා තියෙනවා. එහෙනම් අපි මේ ඩයල් ගේජ් එකෙන් බලන්නේ පුතේ මේක සෙන්ටර් වෙලාද කියන එක. හරිද? තිබුණොත් විතරක් පාවිච්චි කරන්න. නැත්තම් සාමාන්‍ය විදිහට මේක ඔටෝ ජෝ හින්දා ගැටලුවක් නෑ. මෙතනින් මේ ඇනේ තද කරනකොට මේක හරියටම සෙන්ටර් වෙනවා. හරි? එහෙනම් ඉස්සල්ලාම අපි කරන්න පුතේ චක් එකට වැඩ කොටස සම්බන්ධ කරන එක. සම්බන්ධ කළා මෙන්න මේ මුහුණත් තාමානේ පාවිච්චි කරලා මෙන්න මේක සෙන්ටර්ද කියලා බලන එක. හරි. ඊට පස්සේ මුහුණත් තාමානේ පැත්තකින් තිබ්බා. තියලා ඊට පස්සේ කරන්නේ මෙන්න මෙතන තියෙනවා ටූල් ස්පොට් එක. මේ තියෙන ටූල් ස්පොට් එක. හරිද? ඒකට තමයි අපි ටූල් එක හයි කරන්නේ. අන්නේ ටූල් එක අපිට පහසු විදිහට ඔන්නෝම ටිකක් ඉස්සරහට කරලා තියාගන්න. හරිද? මේක ඊළඟට මෙන්න මේ පොඩි ඇලංකි යන දෙකෙන් තියෙන්නේ ටූල් එක හයි කරගන්න. මේ තියෙන්නේ ටූල් එකක්. හරිද? කපන ආයුධය. මෙන්න මේ ආයුධය හයි කරගන්න. ආයුධය හයි කරන්නේ මෙන්න මෙතෙන්ට. හරිද? මෙන්න මේ ස්ක්‍රූප් වෙන නැත්නම් ඇලංකි යන දෙක බුරුල් කරා ආයුධය ඔන්නෝම තියලා හරිද? ගැලපෙන විදිහට තියලා ඔන්නෝම හයි කරගත්තා. හරි? ආයුධය හයි කරා. හයි කරලා ඇලංකි යන දෙක හිර කරගත්තා. ඇලංකියක් දීලා ඇති. මේක මේ ක්‍රියාවලිය කරගන්න. හරි. ඊට පස්සේ ඊළඟට ළමයි මේ තියෙන්නේ මේ ටූල් ස්පොට් එක. හරිද? මෙන්න මේක කරකනකොට ටූල් ස්පොට් එක ඉස්සරහට යනවා ඔයාට පේනවා ඇති. මේක කරකනකොට ටූල් ස්පොට් එක ආපස්සට එනවා පේනවා ඇති. ඔය ආපහු එනවා පේනවා ඇති. මේකෙන් ඉස්සරහට යනවා ඔය පැත්තට කරකනකොට හරිද? ඉස්සරහට යනවා. හරි?
මේක කරගෙනකොට මේක ආපස්සට එනවා ඔය. right. එහෙනම් මෙන්න මේකෙන් කරන්නේ ආයුධ ඉස්සරහට පස්සට යවන එක. ඊට පස්සේ මෙන්න මෙතන ඇති පොඩි මේ කරකවන්න එකක්. හරිද? අන්න ඒකෙන් කරන්නේ හරි මෙන්න මේ ටූල්ස් පෝට් එක සිරස්ස චලනය කරන එක. තිරස්ස චලනය කරන එක දෙපැත්තට චලනය කරන එක. එතකොට එහෙනම් මෙන්න මේ ටූල්ස් පෝට් එක අපිට මේ ඉස්සරහට පස්සට චලනය කරන්න පුළුවන් දෙපැත්තට චලනය කරගන්නත් පුළුවන්. හරි? right. ඊට පස්සේ ඊළඟට අපි මෙන්න මේ ටූල්ස් පෝට් එක ඉස්සරහට මේ දෙපැත්තට චලනය කරලා ගේනවා මුහුණත ළඟට. හරිද? ටෙෆ්ලෝන් රොඩ් එකේ ෆේස් එක ළඟට ගේනවා මුහුණත ළඟට. right. ඔන්න ඔහම මුහුණත ගාවට ගේනවා. ටෙෆ්ලෝන් රොඩ් එකේ මුහුණත ළඟට ගේනවා. ගෙනල්ලා මෙන්න මේ ටූල් එක පොඩ්ඩක් අපි මුහුණත කපන්න පුළුවන් විදියට දෙපැත්තට ඇඩ්ජස්ට් කරගන්න. මුහුණත කපන්න පුළුවන් විදියට. හරිද? right. දැන් අපි මේ ටූල් එක හරියට ළඟට ගෙනල්ලා තියෙනවා. මේකෙන් ගෙනාවා මේ පැත්තට, මෙතන එකෙන් ගෙනාවා ඉස්සරහට පස්සට. right. ගෙනල්ලා ඊට පස්සේ මෙන්න මෙතන මම මේක මේ මැෂින් එක ඔන් කරගන්න විදිහ පොඩ්ඩක් කතා කරන්නම්. මෙන්න මෙතන තියෙනවා චක් එකේ කවර් එකක්. ආවරණය. මේ ආවරණය අනිවාර්යයෙන්ම වහලා තියෙන්න ඕනේ මේක වැඩ කරන්න නම්. මේක මේ ආරක්ෂක උපක්‍රමයක් විදිහට තියෙන්නේ. මේක ඇරලා තිබුණොත් මේක චක් එක කැරකෙන්නේ නැහැ. ඒ හින්දා මේක මොකද කරන්න ඕනේ? වහ ගන්න ඕනේ. හරිද? වහගෙන මේක මේ බිඳුවට දාලා මෙතන තියෙනවා රිවර්ස් කියලා එකක්. රිවර්ස් එකට දාන්න එපා. මෙතන තියෙනවා ෆෝවර්ඩ් කියලා එකක්. ෆෝවර්ඩ් පැත්තට දාගන්න. හරිද? ෆෝවර්ඩ් පැත්තට දාගෙන මෙන්න මෙතන තියෙන රතු පාට ඊතලයක් එක්ක බටන් එකක්. ස්විච් එකක්. ඒ ස්විච් එක ඉස්සරහට කරකලා අතාරින්න ඕනේ. එතකොට ඔයාලට පේනවා මෙතන කොළ පාට බල්බ් එකක් පත්තු වෙනවා. මේකේ අපි බැරි වෙලා හරි මෙතන මේ ආවරණය ඔන්නෝම ඇරලා තිබුණොත් ඔයාට මෙතන අනිවාර්යයෙන් මොකද වෙන්නේ? ෆෝල්ට් එකක් පෙන්නනවා. අර ෆෝල්ට් කියන බල්බ් එක පත් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේක ආපහු මේ බිඳුවට දාලා මේක මුඩිය ඇරලා මේ ආවරණය ඇරලා ආපහු වහන්න. වහලා ඊට පස්සේ මේක ෆෝවර්ඩ් එකට දාලා මෙන්න මෙතන තියෙනවා රෙගියුලේට් ස්විච් එක. මෙන්න මේකේ මොකද කරන්නේ? රෙගියුලේට් කරන්න. දැන් ඔයාලට මෙන්න නයිලොන් බෝඩ් එක කැරකෙනවා පේනවා. කැරකෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මේ ටූල් එක ඉස්සරහට යවලා මෙන්න මෙතන මොකද කරන්නේ? රතු පාට බටන් එක ප්‍රෙස් කරපු ගමන් මේක නවතිනවා. හරි. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා ඇති මේකේ පේස් එක ගන්නට ලේත් වෙලා තියෙන බව. පේස් එක යන ගන්නට කැපිලා. ඊට පස්සේ ඔයාලට පැට්‍රිකල් එකේ දෙනවා මේකේ විස්කම්බය අඩු කරන්න කියලා. හරිද? විස්කම්බය අඩු කරන්න කියලා. ඔයාට දෙනවා මෙන්න මේකේ විස්කම්බය හරියටම මිලිමීටර් 20ට අඩු කරන්න කියලා. 25ට. හරි අපි මේකේ තියෙන ගාන බලමු නේද? right. මේකේ තියෙන ගාන මෙන්න මෙහෙම බලා ගන්න. වර්නි කැලිපර් එක ඔන්නෝම ගානටම දාලා මෙන්න මෙතන මේ ස්ක්‍රූ පෑනේ තද කරලා මේකේ රීඩින් එක බලා ගන්න. දැන් මට මේකේ පේනවා හරියටම 32ක් වගේ තියෙනවා. 32ක්. හරියටම 32ක් තියෙනවා. හරි? එතකොට කුඩා මේ වර්නියර් පරිමාණය ඕන වෙන්නේ නැහැ. කෙලින්ම 32කටම සම්පාත වෙලා තියෙන නිසා. හරිද? අපිට මේක අපි හිතමු මේක අපිට අඩු කරන්න තියෙනවා 28ට කියලා. අපි මොකද කරන්නේ මේ වර්නියර් කැලිපර් එක හදා ගන්නවා හරියටම 28ට. හදාගෙන මෙන්න මේක දැන් මේකට බහින්නේ නැහනේ. ඒ හින්දා මොකද කරන්නේ? මේකේ අපි මේ
කැපුම් ආයුධය දාලා මේකේ විස්කම්භය අඩු කර ගන්නවා. හරිද? විස්කම්භය අඩු කර ගන්නවා. අඩු කරන්නේ මේ ආයුධය අපි ඉස්සරහට තල්ලු කරලා මෙන්න මේකෙන් පුළුවන් අපිට විස්කම්භය ගන්නට අඩු කරගන්න. මේකේ ඔන්නෝම කැපිලා යන කොටස් ගැටලුවක් නෑ. ඒක අර අපේ සේෆ්ටි එකට අපි පොඩ්ඩක් මේ ගලවලා දාමු. ටෙෆ්ලෝන් වල කොහොමත් එහෙම තමයි මේක කැඩිලා යන්නේ නෑ. නිකන් නූල් වගේ තමයි යන්නේ. රයිට්? ඒක අවුලක් නෑ. රයිට්. දැන් ඔන්න අපේ විස්කම්භය තරමක් අඩු වෙලා තියෙනවා. බලනවා අපි වර්නියර් කැලිපර් එක දාලා අපේ ගානට මේක අඩු වෙලා තියෙනවද කියන එක. හරි. ඔන්න ගානට අඩු වෙලා නෑ තාම. හරි, තව වර්නියර් කැලිපර් එක බහින්නේ. ඒ හින්දා මොකද කරන්නේ? අයසරයක්. හරිද? මේක මේ කැපුම් ආයුධය දාලා මේ වෙනත් ආයුධයක් පාවිච්චි කරනවා නම් අපිට පුළුවන් මෙතන මේ දෙපැත්තටම මේක ලේත් කරන්න. නමුත් දැන් මම දාගෙන තියෙන ආයුධයේ හැටියට මට ඒක එක පැත්තකට තමයි කැපෙන ආයුධයක් විදියට දාලා තියෙන්නේ. දෙපැත්තටම කැපෙන ආයුධයක් දාගත්තොත් මට පුළුවන් දෙපැත්තටම මේක ලේත් කරන්න. ඒ හින්දා මම ආයේ මුලට ගන්නවා. අරගෙන ගාන්ට තියලා මේක මොකද කරන්නේ? රන් කරනවා. හරි? රන් කරනවා. රන් කරලා ආපහු මොකද කරන්නේ? මෙතනින් දැන් මම ආයෙ නැවත බලනවා මේකේ විස්කම්භය හරිද කියලා. right. විස්කම්භය තව ටිකක් අඩු වෙන්න ඕන. ඊට පස්සේ බලනවා අවසන් වශයෙන් විස්කම්භය කොච්චරක් තියෙනවද කියන එක බලනවා. දැන් මේක ගානට කැපිලා තියෙන බව පේනවා. right. හරි. ඊට පස්සේ ඊළඟට මේ ඔයාට මේක මේ කට්ට දෙකකට මේ ලේත් කරන්න එන්න පුළුවන්. කට්ට දෙකකට ලේත් කරන්න එන්න පුළුවන්. මේකේ විස්කම්භය 25යි මේකේ විස්කම්භය 20ට වගේ ලේත් කරන්න එන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් අදාළ දුර මැනගෙන ඊටු ටික ලේත් කරන්න. හරිද? ලේත් කළා දාන්න. මේ හරි. ඔන්න ඔහොම තමයි මේකෙන් ඉතින් මේ
ලේත් කරන්න. ඊළඟට මේ ඔයාට සමහරලාට එන්න පුළුවන් මෙන්න මෙතනින් මැද්දෙන් සිදුරක් විදලා පෙන්නන්න. හරිද? සිදුරක් විදලා පෙන්නන්න આવොත් මෙන්න මේ ඩ්‍රිල් චක් එක තියෙනවා මෙතන. මෙතන ඩ්‍රිල් චක් එකට පුළුවන් ඔයාට අදාළ විදුම් කටුව හයි කර ගන්න. right අදාළ විදුම් කටුව හයි කර ගන්න පුළුවන් ඩ්‍රිල් චක් එකට. සිදුරක් විදින්න આવොත් විතරක්. හරිද? ඊට පස්සේ මේ ඩ්‍රිල් චක් එක පාවිච්චි කරලා චක් එකේ කී එක පාවිච්චි කරලා මෙන්න මේක හිර කර ගන්න. හිර කරගෙන ඊට පස්සේ මෙන්න මේක නැවත මොකද කරන්නේ? ඔපරේට් කරනවා. මතක තියාගන්න මේ රතු පාට බටන් එක ඔහොම ඔබ ඔෆ් වෙනවා. මෙහෙම රවුමක් කරකලා අතෑරියාම ආයෙ ඔන් වෙනවා. මේක වැඩ කරන්න නම් මේ කොළ පාට බල්බ් එක පත් වෙලා තියෙන්න ඕනේ. මේ ෆෝල්ට් කියන රතු පාට බල්බ් එක පත් වෙලා තියෙන්න බෑ. හරි? ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේක දානවා ෆෝවර්ඩ් එකට. ෆෝවර්ඩ් එකට දැම්මම පස්සේ ඔන්න කරකෙනවා. ඊට පස්සේ මේකේ මේ ටූල් ස්පොට් එකට ආයුධ ටැඹට හයි කරගන්න ඕනේ ළමයි මේ වෙන්කිරීමේ ආයුධ. වෙන්කිරීමේ ආයුධය කියන්නේ පටු ආයුධයක්. හරි? ඒ ආයුධය හයි කරගෙන මෙන්න මේ අදාළ ස්ථානයට ගෙනල්ලා right පටු ටූල් එකක්